මම මේ වැඩ ඔක්කොම නතර කරලා එන්න ඕනේ තුඹේ බෝල් හොයලා දෙන්න. බලන්න ওই මාමයි කාමරේ. මම දැක්ක ඊ උඩට දාලා ඉන්නවා. ඕ මේක ගන්න. බලන්න මේක ගන්න. Aku nidaagatti kon තරමක් කරන්නේ ඒක නිදාන. ආයි නම් තරංග දැන් නිදාගන්නේ. නිදාගෙන හැර ඩිංගට සරමුස්සලනේ. අප්පඩි කොරන්න දාලා පොඩි කම හරි. ඒ මොකද? මගේ සරම දැක්කද? අපෝ අර උඹේ කුණු ගඳ ගහලා තිබ්බ තරමද? අනේ මේ යක්කේ ඒකෙන් අහගෙන හතකට තව එක දෙකකට සුව දෙන්නේ නැහැ ගියා. එතකොට අපි මේ දෙවෙනි ගෙදර වෙන්නේ නැති නේ. හරි හරියනේ ඒ රෙද්දල් වලින් වැඩක් නැහැ. මට මගේ ස්ටෝන් කීය දාන්නෝ. අට 20 දවසක් අද වැඩ ගොඩක් තියෙනවා. අනේ අම්මෝ ගෙදරින් පිනට කව දෙන කීබෝඩ් බීරියට. ඒක හදන්න විදියක් නැහැ. ඒ මොකද? ලුණු නැහැ. බුදුම අතර වී කතාවක් නෑ කොහෙද? අමුසේ මිත්‍ර සත්‍යය ලුණු දාන්න. නෑ සීනි දාලා. හැබැයි මේ ගේ ඇතුළට එක ලුණු නැටයක් හරි එනකම් මන් තේ හදන්නේ නැහැ. බලන්න එන්න ගන්න. මල්ලේ ඕ ඇයි මොකද? මේ ගිහින් එද්දි මට මොකා? පාන් දෙක? අනුකුරු දෙක ගෙල්. අනුකුරු ඊග නම් අනුකුරු ඉපා. මොකද්ද? චේන් එක? මේ වෙනින්නේ වැඩ වෙලා වගේ. අපිට තේරෙනවා බං ඔබ කියන්න හදනකොට. යම ඉස්පාරක් දාගෙන ඉන්න. අයියෝ සබා මට ඔයා කියන දේ තේරෙන්නේ නැහනේ. අම්මට කොටා මොකද වෙන්නේ? බෝඩර් නැද්ද මුත් වාසියක්? කොටා? මමට කියන්නේ කොටා කවුද කියලා. හරි හරි බං ජෝකයක් කරේ. පොඩ්ඩක් ඉන්න සබා පොඩ්ඩක් ඉන්න. ඔයා කියන්න හදන දේ තේරුම් ගන්න පුළුවන්. මොලේ පුකේ ඉඳන් තියෙන සුනාමියට ගහන් ආපු එක්ක ඉන්නවා. ඔයාම කියන්නකෝ විස්තරේ. මම දෙන්නම්කෝ. කවුද මොකක්ද විස්තරේ? මේ සබා මොකද්ද කියනවා බං? මට තේරෙන්නේ නැහැ බං. ඔබ ඉතින් සියල්ල දත්නේ. එලෝ සබා. ඔබ සීන් එක. ඒකද මේ 80 දශකේ නාකවලට මේක තේරුම් ගන්න බැරිද බං? අයියනම් 2000ට ගහන්. හරි ඒවෙන් වැඩක් නැහැ. දැන් මොකද්ද සබා කියන්නේ කියන්කෝ. කියන්නේද? සබා කියන්නේ පාරේ යද්දි අවදානෙන් පරිස්සමෙන් ඵලයන් කියලා. ඒකද? බලත් ඉතින් සීතල ගහලා චිල්ලකේ බජව්ව දාගෙන එලවන්නේ. ඊට පස්සේ ඉතින් කඳුමුදුන් පල්ලේ බෑවුන් අස්සේ තරි ගහලා හිටියන් පස්සේ ඒවට තමයි කියනවා රයින්ස් එක මිනිස්සුනේ. හරි බං. ඒක නෙවෙයි. හිට පොසම්බෝ යමන්ද ඔළුමට රවුමක් ගන්න. ඔව් ඒකට තමයි මම මේ ගැරේජ් එක පැත්තට යන්නේ. ඒ මොකටද මං ඒ? චේන් එක ඇඩ්ජස්ට් කරලා සයිලන්සර් එක කට කපලා ඇක්සලරේටර් එක කරමුලට වැල්ලුවම ගිනි පත්තු වෙලා මුළු නගරෙම දුමෙන් වැහිලා යද්දි කොහොමද සොමිය? ඒවල දැන් උඹලා යකඩ ඊන. ඈපොඩි පරයෝ මට මේ අවදානය යන්න කියලා. තෝ කරන්න යන වැඩේ හරිද? ඔව් අහන්න දෙයක් නැහැ. උඹලා ඉතින් කොහොමද සුනාමියට ගහගෙන ආපු වෙන්නේ? අනේ නිකන් ඵලයන් යන්න 80 දශක උඹලා දන්නවද මේකේ ආතල් එක? එහෙනම් කොටව අපි ගියා. එන්න තියෙන්නේ මුන්ට අම්මා දීපු රන්කිරි කටෙන් යන්න. සුනාමියක් එනවා. ලොත් ඉවරයි වගේ. ලොක්කා මොකද ඉන්නේද? ලොක්කා කවුද යකෝ ලොක්කා වයස බල්ල කතා කරපන්. හරි ඉතින් අපි ජාලේ කලබන කොල්ලෝනේ. ඒ වැඩක් නෑ මගේ වණ්ඩියට පොඩි ඇඩ්ජස්ට්මන්ට් ටිකක් දාගන්න මට වැඩේ කරලා ඕනේ. හරි ඒ වැඩක් නෑ. මොකක්ද කරන්න තියෙන්නේ? ඇඩ්ජස්ට්මන්ට් මොකක්ද වැඩ ටික? උඹට වගේ නේබ අපි මෙතන වැඩ තියෙනවා. වෙන්න ඕන මේකයි බොසා. චේන් එක ඇඩ්ජස්ට් කරලා ස්ටේප් එක කරමුලට නැල්ලුවම ගිනි පත්තු වෙලා දුමෙන් ගහලා යන්න තියෙන්න ඕනේ. තව ඕනේ ගමන් පස්සේ කම්බරේ පුකුල් යනවා තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ අරගෙන මෙහෙම උඩට අරගෙන රංගෝදෙන් උස්සර රම ගිහලා හට තියෙනවා මේ ඒක ලොම් පස්සේ මෙහෙම ගිහින් පත්තු වෙලා වැඩින් ගිහලා පත්තු වෙලා වැඩින් ගිහලා නගලා
ලොක්කා මේ ඔබ දහමත් මොකද්ද කියන්න හදනවා වගේ වහින්න කලින් වැඩේ ගිනි ගින්දරට කරලා දෙන්න ඕන හොඳේ. ගෙදරට ලුණු වගේක් ගියන්නකෝ මං කඩේ පැත්ත ගිහලා පොඩි සෙත් පාරක් දාලා එන්නම් හොඳේ. වැඩේ කරලා තියන්න හොඳේ. එළ බොස අප ගිහින් එන්න හොඳේ. ෂී මොන් ඉපදෙන කලින් අපේ මැරලා යන්නේ බැරුණා. ඕකේ ලුණු වැට්ටක් දෙන්නකෝ. ලුණු නෑනේ මල්ලි. අයියෝ අම්මට හුඩු. මුදලාලි නෑ බෑ කියන්නේ බා. ලුණු වැට්ටක් දෙන්න. ඔබට ලුණු නෑ කියන්නත්ද බෑ කියන්නද? අම්මෝ තියන්ද ලුණු හම්බුණා. ලුණු is not available at this moment. නෑදකින් විතර. වැඩි හොඳම වහලා දාගන්න. අයියෝ මල්ලි ඔයා මේකට මම බය වුණානේ. අම්මෝ නානා අයියේ ලුණු රන් නෑ කියන්න එපා. ලුණු වැට්ටක් දෙන්න. අඩේ අපා මල්ලි මම මීට කලින් නම් දැකලා නෑ. ඒ පණ්ඩිත කම්මලට නෑනේ මම ලුණු වැට්ටක් දෙනකෝ. සරි මල්ලේ මං කවදාවත් බඩුවංගන් ඉතලා නෑනේ. ලුණු තියනවා මල්ලි බයෙන්න මල්ලි ලුණු තියනවා ඔන්නයි මාව ලුණු බෝතලයට මට දෙන්න දාත් දන්නවනේ බොක්ක දින උඩක් කරවලා දෙනවා දා හැබැයි මේ ගේ ඇතුළට එක ලුණු නැටයක් හරි එනකම් මන් තේ හදන්නේ නානා මට බෝතලේ එපා. මට දෙන්න එක ඇටයක්. අඩේ අප්පා ඒකටය මොඩක් කරන්නේ මල්ලි සරි මට දෙන්න 100 දෙන්න 100 ඇටේට 100යි ආඩු නෑනේ මල්ලි අන්න එහෙවෙන්න මුදලාලි. මල්ලි අපි සාධාරණව තමයි බිස්නස් කරන්නේ අපි කවදාවත් හොර වැඩ කරන්නේ නෑ එන්න දෙනවා මල්ලිගේ යටේ A few inches later. ලුණු නෑනේ අම්මා ඔකේ බිනු අයි මොකද? ලුණු නෑ ලුණුද? තියෙනවා. ඉන්න පොඩ්ඩක්. මේන් තියෙන ඔබගෙන අපේ ලුණු වැටේ. තුන්දැත්තක් බෙදාගෙන කාපියක්. ලුණු ගෙනාවේ නෑ තිබුණා ඇටේ අයින ගේන්න කිව්වේ ඕ ගෙදර ලුණු නෑ. ලුණු නැතුව කන්න බෑ අම්මේ ලොක්ක කිව්ව නෑ